ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් චරණ ටීවී දඩබ්බරයි හපන්නු පටන් ගන්නවා කියලා දන්න ඔයා. ඒ නිසායි මේ වෙලාවේ පියෝ ටීවී නාලිකා අංක 5න් අපිත් එක්ක එකතු වෙන්නේ. ලංකාවේ ඉන්න දක්ෂ දඩබ්බර හපන්නු ගැන ලෝකෙටම කියන වෙලාව තමයි සති දවස් 5ෙම හවස 5 ඉඳලා 6 වෙනකන් වෙලාව. ඉතින් තනියම නෙවෙයි මං ඉන්නේ. එහෙම තනියම ආවම තනිකන් දෝෂ හැදෙනවා. ඒ නිසා ඒ තනිකම නැති කරගන්න මේ පැත්තට ගෙනල්ලා තියෙනවා හිරන්‍ය. හරි. දැන් සෑහෙන්න මෙයාට වැඩ මේ දවස්වල. හැබැයි ඔය එතන මේ පොඩක් ඇත්ත අදහසක් දුන්නේ තනික ඔයාගේ තනිකම නැති කරගන්න නෙමෙයි මම මේ වැඩසටහනට ආවේ දක්ෂෝ දඩබ්බරයෝ ගැන ලෝකෙටම කියන්න. ඔයාට අර වෙනද දෙන එක දුන්නේ නැති වුණා පොඩ්ඩක් මානසිකව නිකන් ආතතියක් වගේ ලක් වෙනවා නේද? ඕක තමයි අර හරි ආසයි ඉතින් ගෑල්නවා නිකන් උඩින් තියනට මාර ආසයිනේ. හරි ඉතින් උඩටත් වෙනද වෙලාවටම හවස 5 වෙනකොට අපි දක්ෂයෙක් දඩබ්බරයෙක් ගැන කියන්න ලෑස්ති වෙනවා. එහෙම ලෑස්ති වෙන්නේ දේශීය සභා නිෂ්පාදනයක් වෙන කැලීන් එක්ක. ඉතින් කැලීන් කියන්නේ ඩෙල්මා නිවසෙන් එන 100% අපේ දෙයක්. සමට වයසට ගැලපෙන්න තමයි කැලීන් නිෂ්පාදන පෙළක්. කැලීන් බේබි සෝප්, ටීන් සෝප්, කැලීන් බියුටි සෝප් ඔය විදිහට වෙනද පොරට එන්නේ. ඉතින් කැලීන්වත් මතක් කරනවා. ඒ විතරක් නෙවෙයි මේ වෙලාවට ඒ රසය ආර රසයක් අවුරුදු 25ක් අපිට දැනෙච්ච රසයක්. අපේ අම්මලාගේ විශ්වාසනීයත්වයේ ෆස්ට් එක. ඒ වගේම පෝෂණයේ ෆස්ට් එක CBL සම පෝෂ අපිත් එක්ක ඉන්නවා. ඔව්. ඉතින් මේ අද අපි යන්න හදන්නේ රාජධානි පුරවරයකට. ඒ කියන්නේ අපි කෙලින්ම යනවා ඓතිහාසික පුලතිසි පුරවරයට. වැව් බැඳි දනව්වට අල්ලපු එක. එහෙත් වැව් තියෙනවා. එහෙත් විශාල වැව් තියෙනවා. ඉතින් රාජධානිය. ලංකාවේ දෙවෙනියට වැඩිම කාලයක් රාජ්‍යත්වයේ හිමි වෙච්ච රාජධානී. පොළොන්නරුව රාජධානියටයි අපි යන්නේ. පොළොන්නරුවෙන් අපි අද කුමාරිකාවක් කැඳවලා තියෙනවා. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ. කොහොමද රොයල් ටීම් එකේ ඉන්න. දැන් බලන්න එයා ඉන්නෙත් නිකන් රාජකීය විදිහට සැරසිලා. ආයුබෝවන්. ආයුබෝවන් අයියේ. ආයුබෝවන් අක්කේ. ආයුබෝවන්. ඉතින් කියන්න කවුද මේ? ඔයා කවුද මොනවාද විස්තර? මගේ නම මනුදිනී මෙස්සරා. මම ආවේ පොළොන්නරුවේ ඉඳලා. මගේ පාසල පොළොන්නරුව රාජකීය විද්‍යාලය. ඒ වගේම දැන් O level ලියලා රිසල්ට් එනකන් ඉන්නේ. අපේ ගෙදර ඉන්නේ අම්මයි අප්පච්චි අත්තම්මයි මල්ලිලා දෙන්න. ගෙදර ලොකු අක්කා වික්කේ. අක්කා සැරයිද? නැහැ. කවුද ගෙදර සැර? මල්ලිලා තමයි. මල්ලිලා සැරයිද? ඔයාට පහර දෙනවද? ඔව් මට ගහනවා. මං ගුටි කාලා බලන් ඉන්නවා. ඔයා සෝක් අක්කා කෙනෙක් නේ. ඒ කියන්නේ නිකන් ෆයිට් එකට යන්නෙම නැහැ. නැහැ ඉතින් එයා මට ගහනකොට මට රිදෙනවා වගේ ඉතින් මං ගහනකොට එයාටත් රිදෙනවා තියෙන ඉතින් ගහන්නේ නැහැ. අවිහිංසාවාදයෙන් ජීවත් වෙන්න. එච්චර පුළුවන්ද නේ දරාගන්න? අම්මා කියනවා ගහන්නේ කියලා. අම්මා පොවිසෙන් කියනවා. හොඳ අම්මා කෙනෙක් ඈ. ඔයාගේ මිම්මෙන් මයින්ඩ් එපා හිරන්න. එහෙම මේ දරාගෙන ජීවත් වෙනා ඉන්නවනේ. ඔයා හිතන්න කාට හරි ගහනකොට එයාට දැනෙන හැඟීම ඔයාට දැනුනොත් අනු උපමා කරලානේ තමන් ගැන හිතන්නේ. විශිෂ්ටයි. හරිද? හරි. ඉතින් මේ තව ටිකක් කියන්නකෝ දැන් ඔයා මොන වගේ කෙනෙක්ද? ඔයාට මොනවද පුළුවන් නේ චුට්ටක් විස්තර? මගේ ජීවිතේ මියුසික් තමයි. මම ආසම සබ්ජෙක්ට් එකත් මියුසික්. ඒ වගේම මට පුළුවන් ඇනවුසින් කරන්න පුළුවන්. ඩබ් කරන්න පුළුවන්. ඒ වගේම නිසදැස් කවි වගේ දේවල් ලියනවා. මුද්දර එකතු කරනවා. තව ගොඩක් දේවල් කරනවා. පොත් ලියපුවා තියෙනවා. පොඩි කාලේ ඉඳලම කලාවත් එක්කම තමයි ඉන්නේ නේ. ෆොටෝස් ටිකක් අපිට බලන්න පුළුවන් මේ චූරි කාලේ ඉඳලම විවිධ රූපවාහිනී වැඩසටහන් වලට එහෙම සහභාගී වෙමින් අන්න ඔහොම කරගත්තාම මේ ෆොටෝ එක නැවිලා තියෙන්නේ. හරි. එතකොට මේ මොකද්ද මේක? ඔක්ක අයියේ ජාතික රූපවාහිනියේ වෙන්රෝල් සිසු කුසලතාවයක ඇනවුන්ස් කරපු එක. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳලම මාධ්‍යත් එක්කත් ඉතින් සම්බන්ධකම්. ඒක ජාතික රූපවාහිනියේ පාට ප්‍රෝග්‍රෑම් එකේ සින්දු කියපු එක. එතකොට මේ ඕක මගේ පෙර පාසලේ ඇනවුන්සින් කරපු එක. අකනේ පෙර පාසලේ ඉඳලා මයික් අතාරින්නේ නෑ පෙර පාසලේ ඉගෙන ගත්ත පෙර පාසලේ දැන් ඇනවුන්සින් කරන්න. ඔයා තමයි ගෙන්නන්නේ. පෙර පාසලේදී එච්චර ආදි ශිෂ්‍යෙක් දැන්. ආදි ශිෂ්‍යෙක්. ඒක තමයි. මේ ඕක 2023 කොන්සර්ට් එකේ ඇනවුන්ස් කරපු එක. මේ මොකද කරන්නේ? ඕක අයියේ ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය රෙකෝඩින් වලට ගිහලා ගත්ත එක. මේ හිටියට ඉතින් සෑහෙන ගුවන්විදුලිය රූපවාහිනිය අතික්‍රමණය කළ මනුදිනී. හරිද? ලේසි නෑ ඉතින් අනුරාධපුරේ නෙමෙයි පොළොන්නරුවේ සිට තමයි ඇවිල්ලා තින්නේ දහම් පාසල් එහෙම ගිහිල්ලා. මේ මොකද්ද?
ඕකයි පොඩි කාලේ සමනලියෝ එකේ බැච් බලන්නපු දවස. මොකද සමනලියෝ කියන්නේ? බාල දක්ෂිකාවලට කලින් අපි පොඩි කාලේ කරන සමනලියෝ. සමනලියෝ. බටර්ෆ්ලයි. මේ ඕක ශිෂ්‍යත්වයේ පාස් වෙලා බැංකුවේ කියපු සින්දුවක දවස ගත්ත එක. වැඩක්. සින්දු කියන හැම තැනමනේ මම පටලව ගත්තා නේද? ෆොටෝස් ටිකක් හරි. එතකොට යා මේ සින්දු කියන ෆොටෝ එකකුත් අපිට තියෙනවා. ඕකයි මගේම සින්දුව රෙකෝඩින් කරන්න ගියපු දවස. මගේම සින්දුව. මොකද්ද ඔයාගේම සින්දුව? මගේ මුලින්ම කරපු සින්දුව බුදුගුණ ගීතයක්. තෙරුවන් ගැන තියෙන්නේ. රචනා කරේ නැහැ. රචනා කරේ මානිල් සුජීවනී මැඩම්. සංගීතය දාන්නේ වරුණ දුලංජන අයියා. එදා රෙකෝඩින් කරන්න ගියපු දවස ගත්ත ෆොටෝ එකක් තමයි. හරි. එතකොට මේක? ඕක මං රොයල් එකේ ඉද්දී ප්‍රිෆෙට් දවසේ ගත්ත එක. 2023 ප්‍රිෆෙට් හම්බුණා. ශිෂ්‍ය නායිකාවක්. එතකොට මේ ෆොටෝ එක? ඕකයි ගිය අවුරුද්දේ කලාවුලේ උතුරු මැද පළාත් නිවේදන දෙවෙනි ස්ථානය ගත්ත එක. ඒ කියන්නේ පළාත අපි අතික්‍රමණය කරලා තියෙන්නේ. මේ මොකද්ද? ඕකයි මම මේ දවස්වල SLTC එකේ ඩිප්ලෝමා එකක් කරනවා IT. ඒකේ ඩිප්ලෝමා එකේ සහතික ගත්ත දවසේ ගත්ත ෆොටෝ එක. එකක් නෙවෙයි ඔය ඔක්කොම කරනවනේ. ඕක පොඩි කාලේ උතුරු මැද පළාත් නැටුම් තරඟවලට ගිහිල්ලා. මේ ඕක ශිෂ්‍යත්වයේ පාස් වෙන දවසේ ගත්ත ෆොටෝ. ශිෂ්‍යත්වයේ ලකුණු කීයද? 178යි. හොඳ ළමෙක් නේ. 170 ගණන් ගන්නවා වගේ. කීයද මන්දි නේ. හරි දැන් ගන්න එතකොට අපි මනුදිනීනේ. ඔව්. මනුදිනී ගැන දැනගත්තා. මනුදිනීට සින්දු කියන්න පුළුවන්. මනුදිනී රේඩියෝ ප්‍රෝග්‍රෑම්ස් කරනවා. ටීවී ප්‍රෝග්‍රෑම්ස් වලට සහභාගී වෙලා තියෙනවා. නටලා තියෙනවා. ඊට පස්සේ සින්දු තමන්ගෙම කියලා සින්දු කරලා තියෙනවා. නිසදෙස් ලියලා තියෙනවා. ලොකුවටම කලාවත් එක්ක ඉන්නවා. දැන් A levels පටන් ගත්තද නැත්නම් තාම රිසර්ච් බලාගෙන ඉන්නවද? දැන් O level ලියලා රිසල්ට් එනකම් බලාගෙන ඉන්නවා. A level ක්ලාස් පටන්ගෙන තියෙනවට යනවා. A level වලටත් ආර්ට් කරන්න තමයි කියලා හිතාගෙන ඉන්නේ. ආර්ට්ස් තෝරගන්නේ ඇයි? කලාවට ආස නිසා. මොනවද කරන්න හිතන්නේ? මියුසික්, මීඩියා, IT. IT තෝරගත්තේ ඇයි? IT තෝරගත්තේ මේ අනිත් විෂයන් දෙකත් එක්ක පොඩි සම්බන්ධයක් තියෙනවා. මීඩියා ගත්තත් මීඩියායි IT එක්ක සම්බන්ධයක් තියෙනවා. මීඩියා මියුසික් එක්ක සම්බන්ධයක් තියෙනවා. IT තාක්ෂණයේ පැත්තටත් ආසයි. يعني ග්‍රැෆික් ඩිසයින් පැත්තට, වීඩියෝ එඩිටින්. දැන් මගේ YouTube channel එකක් තියෙනවා. මගේම නමින් තියෙන්නේ මනුදිනී මෙත්සරා කියලා. එතකොට ඒකේ මම සින්දු කියපුවා, ප්‍රෝග්‍රෑම්ස් වලට කියපුවා ඔක්කොම වීඩියෝ කරලා දෙන්නේ කැමරා කරන එකනේ අම්මා. ඊට පස්සේ ඒක ඔක්කොම එඩිට් කරලා කලර් එඩිට් ඔක්කොම කරලා ඉතින් අප්ලෝඩ් කරන්න එහෙම මම ඉතින් ඒ පැත්තටත් ආසයි. ඔව්. ඒ වීඩියෝග්‍රැෆි, ෆොටෝග්‍රැෆි, එඩිටින් ඒ පැත්තටත් ආසයි. එක තැනකින් පටන් ගත්තාම එකකට එකක් බැඳිලා ගිහිල්ලා එක තැනකට ඉවරයක් නෑ. හරි එතකොට මනුදිනී මේ දැන් එන අම්මා ගැන පොඩි සින්දුවක් කියමුද මොකක් හරි? මොකද්ද කියන්නේ? පොඩි කොටසක් කියමු. මම මුලින්ම කිව්වේ අම්මාවරුනේ සින්දුව. ඒ කියන්නේ මම ගායන හැකියාව තියෙනවා කියලා අඳුරගත්තේ එහෙම. සින්දු කියන්න පුළුවන් කියලා දැනගත්තේ අම්මාවරුනේ සින්දුව. ඔව් ඒ කියන්නේ මට අවුරුදු 4යි එතකොට. අවුරුදු 4යි මේ මට පොඩි කාලේ සෙල්ලම් බඩු දීලා අම්මා උයන ගමන් අම්මා කියලා දෙනවා අම්මාවරුනේ සින්දුව. ඊට පස්සේ ඒත් එක්ක මම පොඩ්ඩක් පදවැල් ටික අල්ලගෙන කියලා දෙනවා. ඊට පස්සේ තමයි අම්මා දැනගෙන තියෙන්නේ සින්දු කියන්න පුළුවන් මෙයාට කියලා. ඊට පස්සේ අම්මා දැන් ඒ කාලේ අවුරුදු 4ක් කියන්නේ පොතක ලියලා වචන පාඩම් කරන්න අකුරු දන්නේ නැහනේ. ඒ හින්දා අම්මා පෙළියෙන් පෙළිය කියවලා තමයි මට ප්‍රැක්ටිස් කරවලා තියෙන්නේ. ඊපස්සේ අවුරුදු 7ක් වෙද්දී අපේ දහම් පාසල මගේ ශ්‍රේන්ද සාර දහම් පාසල අපේ දහම් පාසලේ භක්ති ගීත වැඩසටහනක තමයි මම මේ සින්දු ඉස්සරම කියලා තියෙන්නේ. දැන් හිරන්නේ ඔයා දන්නේ නැහැ නේද පුළුවන් ද බැරිද කියලා. නිකන් ඉන්නවා අපිට ඇහෙන්න කියන්න අපි කියමු. ප්‍රෝග්‍රෑම් එක ඉවරලා බලමු. දැන් එපා. අම්මා වරුණේ අම්මා වරුණේ සම්මා සම්බුදු අම්මා වරුණේ දරුවන්ගේ දුක් කඳුළු දකිනදා සුරලොව සිට අතපා ඒ කඳුනැනී පිසිනා. ලස්සනයි. අහගෙන ඉන්න ආසනින් අර හිත නිවෙන කටහඬක් තියෙන නේද? දැන් හිත විතරක් නෙවෙයි හිරන්නේ ගතත්
නිවා ගන්න ඕන. ඕක රත් වෙනවා. දවස ගානේ වැඩ කරනකොට උණුසුම් වෙනවා. මේ උණුසුම නිවා ගන්න අපි වොෂ් එකක් දානවා. වොෂ් එකක් දාද්දි ෆ්‍රෙෂ් වෙන්න අපිට හොඳ සෝප් එකක් තියෙන්න ඕන. සබන් තියෙන්න ඕන. ඉතින් 100%ක් දේශීය නිෂ්පාදනයක් වෙච්ච ISO 9001 SLS තත්ත්ව සාතිකය වගේ තත්ත්ව සාතික ගණනාවක් ලැබිච්ච විශ්වාසයෙන් අරගෙන අපිට පාවිච්චි කරන්න පුළුවන් සෝප් එකක් තමයි කැලීන් කියලා කියන්නේ. කැලීන් ඒ වයසට ගැලපෙන විදිහට නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කරලා තියෙන චූටිම බබාලට තියෙනවා කැලීන් බේබි සෝප් එක. ඒ වගේම ටීනේජර්ස්ලට තියෙනවා කැලීන් ටීන් සෝප් එක. ඒ විතරක් නෙවෙයි අනිත් වයස් කාණ්ඩවල අයට තියෙනවා කැලීන් බියුටි සෝප් එක. ස්නාන කලාව වෙනස් කරපු කැලීන් ගැන තමයි මේ මතක් කිරීම. ඔව් ගත නිවාගත්ත වගේම බඩටත් ඉතින් නේ මොනවා හරි ලැබෙන්න ඕනේනේ. අනිවාර්යෙන්. ඒ නිසා තමයි අවුරුදු 25ක් තිස්සේ අම්මාවරුන්ගේ විශ්වාසය තියෙන්නේ. CBL සමපෝෂත් එක්ක දැන් සුට්ටක් අලුත් වෙලා තියෙන්නේ. පැකට් එක පොඩ්ඩක් අලුත් වෙලා වෙනස් වෙලා තියෙනවා. ලේබල් එක ලෝගෝ එක චුට්ටක් අලුත් වෙලා තියෙනවා. හැබැයි ඒ පරණ පුරුදු රසටම තමයි තාමත් CBL අසම සමපෝෂ අම්මලාගේ විශ්වාසය දිනාගෙන විශ්වාසනීයත්වයේ ෆස්ට් එක විදිහට තාමත් වෙළඳ පොලේ තියෙන. ඉතින් ඔන්න ඒකත් මතක් කරන්න ගමන් අපි බ්‍රේක් එකකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි ඊට කලින් මනුදිනීගේ ලස්සන සින්දුවක් තියෙනවා අපිට අහන්න රස විඳින්න. මේ සින්දුවත් අහලා රස විඳලා ඉක්මනට බ්‍රේක් එකකටත් ගිහිලා එන්නම්. මේ දඩබ්බරයි හපන්නු. in
ටීන් කොල්ල කෙල්ලන්ට හඳුන්වා දෙන කලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට. බ්‍රේක් එකෙන් පස්සේ අපි දඩබ්බරයි හපන්නු ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ආයෙම එකතු වෙන්නේ. අද මනුදිනී එක තමයි අපි ප්‍රෝග්‍රෑම් එක කරගෙන යන්නේ. ඉතින් මනුදිනී කියන්නේ පොළොන්නරුවේ ඉඳලා අපේ වැඩසටහනට ආව හරි ලස්සනට සින්දු කියනවට අමතරව තව වැඩ ගොඩාක් කරන පුංචි දඩබ්බර හපනියා. හැබැයි දඩබ්බර නැද්ද කියලා හිතෙනවා. ඒව බලාපොරොත්තු වෙන දඩබ්බරකම නෑ. නෑ මං වගේ නෑ. ඔව් නමුත් එයා වැඩ ඇතුලේ දඩබ්බරයි. දක්ෂයි. අනිවාර්යයෙන්. ටක් ගාලා වැඩ අල්ලගෙන ඉස්සරහට යන කෙනෙක්. මේ දැන් මේ වලට විශාරද එක්සෑම් එක ඉවරද? නෑ අයියේ මං මේ ඉන්දියන් බාත්කණි ලක්නව් විශ්වවිද්‍යාලයේ විශාරද එක්සෑම් එක කරනවා ගායන වාදනය දෙකෙන්ම. වාදනයට වයලින් කරන්නේ. මේ එතකොට දැන් ප්‍රවේශිකා කරා ප්‍රථමා මධ්‍යම පාර්ට් 1 කරා දැන් පාර්ට් 2 එක කරගෙන යන ගමන් ඒක මේ අවුරුද්ද එක්සෑම් එක තියෙනවා. ඒ කියන්නේ රාගෙ හැම පුළුවන් ඇති. ඔව්. රාග කොටසක් කියමුද? හා. මං කියන්නම් කාෆි රාගේ චොටා කියලා කියන්න. හා. चन्नो चन्नो चयना मोरी मैया दुखत मोरी नरमकनाई कैसे तुम निडर लाल मागरो कतापराई चांडो चांडो चयना मोरी मैया कैसे तुम महाराज आवतन तो को लाज कैसे तुम महाराज आवतन तो को लाज जानो ना को साको राज वाकड मागावे वाके फेरत दुहाई चांडो चांडो चयला मोरी හිතනවා දිගටම අහගෙන ඉන්න හිතෙනවා. නමුත් අපිට කතා කරන්න තව දේවල් ගොඩක් තියෙනවා. මේ ඔව් පරණ පුස්තකයක් මා සන්තකයට පත් වූවා. හරිද? මේ සාමාන්‍යයෙන් දැන් අපි මේ ඉන්නේ මේ ඉසඩ් පරම්පරාව සහ ඇල්ෆා ජෙනරේෂන් එකත් එක්ක. එතකොට ඔයාට වයස කීයද? දැන් අවුරුදු 17යි. 17 කියන්නේ දැන් ඔයාගේ උපත ගත්තොත් එහෙම 2008 ඉසඩ් එකේ අන්තිම හරිය 2010න් පස්සේ කටින් ඇල්ෆා. එතකොට මේ ඒ පරම්පරාව දන්නේ නැහැ මේ ලියුම් ඒගොල්ලෝ ඊමේල් ජෙනරේෂන් එක. එතකොට මේ ඇල්ෆා ඉසඩ් ජෙන් එකටත් කලින් ජෙන් එක 90s වල කට්ටියත් මම හිතන්නේ එහෙම ලොකුවට මුද්දර ගනුදෙනු. හැබැයි 80s වල වගේ ඉපදිච්ච කට්ටිය 90 ළමා කාලේ ගත කරපු කට්ටිය සෑහෙන්න මේ මුද්දර එකතු කරා. එහෙම මේ කාලෙකින් දැක්ක මුද්දර එකතුවක් අපිට හම්බ වෙනවා. මේක ලොකු කතාවක් තියෙනවා. කතාව ඔයා කියන්න. මම මුද්දර ටික පෙන්නන්න. ඕක අයියේ මේ මගේ අත්තගේ ඉඳලා එන එකක්. මේ අත්ත තමයි ඉස්සලා මුද්දර එකතු කරන්න පටන් ගත්තේ. ඕකේ දේශීය මුදල් මේ මුද්දර විදේශීය මුද්දර එහෙම ගොඩක් තියෙනවා. සමහර ඒවා ඇත්තටම මං උනත් දැකලා නැති ඒවා තියෙනවා. මේ ඒ කාලේ තිබ්බේව දැන් ඇත්තටම නැහැනේ. ඊට පස්සේ අත්තගෙන් මේ පොත පරම්පරාවෙන් ආපු එකක් තමයි දැන් ඕක පවත්වාගෙන යන්නේ මම. පොඩ්ඩක් ඉරිලා කරලා ඉතින් තියෙනවා ගොඩක් පරණ එකක් හින්දා දැන් මේ සාමාන්‍යයෙන් ඕකේ මුද්දර 1526ක් වගේ තියෙනවා. මම ඕකේ අලවලා තියෙන්නේ 1114ක් වගේ ප්‍රමාණයක්. තව තියෙනවා අලවන්න ගොඩක්. හරි. මුද්දර එකතු කරන එක කාලයක් තිබ්බා. ඒක පට්ට විනෝදාංශයක්. ගොඩක් කට්ටිය ආසාවෙන් එකතු කරපු එකක්. ඉතින් මේ ලොකු පොතක් ඈ. ඉතින් පෙන්වන්න ගියොත් එහෙනම් සෑහෙන්න අපිට මුද්දර තියෙනවා. මේ හැම පිටුවකම මුද්දර තියෙනවා. පරම්පරාවෙන් ලැබිච්ච උරුමයක්. දෙන්නේ නැහැ කාටවත්. එයා ඒක අහනවටවත් කැමති නෑ. එතකොට මේ මනුදිනී කියන්නේ ලියන කෙනෙක් නේ. ලියන්න පුළුවන්. කවි හැම ලියනවනේ. ඔව් කවි නිසදැස් එහෙම ලියනවා. මේ මොකද්ද එතකොට? ඕකයි කොරෝනා කාලේ උතුරු මැද පළාත් රටක් වටින පොතක් කියලා තරගයක් තිබ්බා. ඒකට මම ලිව්ව පොතක් වෙරදරා පිපුණු මල් කැකුලක් තමයි ඕකේ නම. ඕකේ වෙන්නේ අපේ ජීවිතේට අභියෝග ගොඩක් එනවනේ. අපිට අභියෝග නැතුව ඉතින් ජීවිතේ ගලාගෙන ගියොත් කිසි වැඩකුත් නැහැ. ඒ හින්දා අභියෝග එන තරමට තමයි ජීවිතේ ලස්සන වෙන්නේ. ඕකේ තියෙන්නේ ඔය කතාවේ ඉන්න ගෑනු ළමයාට ජීවිතේට ගොඩාක් අභියෝග එනවා.
ගොඩක් දුක් කම්කටොළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වුණාට එයා අවසානයේ කොහොම හරි එයාගේ හීනට යනවා. එයාගේ ජීවිතේ ජය ගන්නවා. එහෙම කතාවක් තමයි පොතේ තියෙන්නේ. මේ චිත්‍රයෙන් දෙත් ඔයාමද? සමහර චිත්‍ර තියෙනවා මං යන්නේ. සමහර චිත්‍ර තියෙනවා අපේ අක්කා කෙනෙක් යන්නේ. හරි. එනකොට මනදිනී චිත්‍රත් අඳිනවනේ. චිත්‍රත් අඳිනවා. සකල කලාවටම දක්ෂයි. හරි. ඉතින් මනුදිනී මේ ඔයාගේ ඉදිරිපත් කිරීමක් බලන්න ආසයි. ඒ කියන්නේ ඔයාට හොඳට ප්‍රසන්ටිං ස්කිල්ස් තියෙන බව අපිට පේනවා. ඉදිරිපත් කිරීමේ කුසලතා. මොනවද ඔයා ඉදිරිපත් කරන්න කිව්වොත් ඉදිරිපත් කරන්න? එනවසින් එකක් පුළුවන්. මොන වගේ රේඩියෝද ටීවීද නැත්නම් අපි ඔඩියන්ස් එක්කට කතා කරන එකක්ද? ඕන එකක් පුළුවන් ප්‍රවෘත්තියක් කියන්නත් පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් අපි මොකක් හරි ෂෝ එකක් අහලා නැත්නම් භක්ති ගීත. ඔව් ඒක මම ආසයි කියන්නේ ප්‍රසංගයක කතා කරන එක ආසයිද ප්‍රවෘත්තියකින් කුලේ බලාගෙන කියන එකනේ. එහෙම නැතුව නිකන් ඔයාගේම දක්ෂතාවයන් එළියට දාන්න පුළුවන් විදිහ එක. මම හිතනවා ඔයාට ඒක වඩා හොඳ වෙයි. ඩබ් එකක් වගේ කරලා ඩබින් එකක්. ඔව්. ඒක වෙනම එකක්. ස්ක්‍රිප්ට් එකක් තියෙනවා. හරි. අනේ මන්දා මෙයා හරියට වැඩේ කරලා නම් හොඳයි. හරි හොයාගත්තා. අපිට කරදර කරන පම්බය. අයියෝ යා මොනවද මේ වෙලාවේ මෙතන කරන්නේ? කෑ ගහන්න එපා. ඕ මට ඒක අමතක වුණානේ. හරි අපිට කරදර කරන පම්බයව හොයාගත්තා. හරි. දැන් මෙයා මේ වගේ ගොඩාක් කරන ඒවා තියෙනවා. ඒවා යාගේ YouTube channel එකේ එහෙම දාලා තියෙනවා. අපි මේ වීඩියෝ එකක් තියෙනවා බලන්න. දැන් ඩබින් එකක් කරාට දැන් ඩබ් එක රූප ටික තියෙන්නේ බෑ. දැන් රූප නැතුව මෙයාගේ රූප දිහා බලන ඕක ඇහුවා කියලා අපිට ඒක ලොකොට දැනෙන්නේ නෑ. අපි පොඩි වීඩියෝ එකක් තියෙනවා ඉක්මනට බලලා එමු මෙයා කරපු එකක්. අනේ මන්දා මෙයා හරියට වැඩේ කරලා නම් හොඳයි. හරි අපි ඒක හොයාගත්තා. අපිට කරදර කරන අයියෝ යා මොනවද මේ වෙලාවේ මෙතන කරන්නේ? කෑ ගහන්න එපා. ඔව් අයියෝ ඇත්තටම මට ඒක අමතක වුණානේ. හරි අපි පඹය හොයාගත්තා. ඔයාට ඉතින් කතා කරන්න බෑනේ ඒක කියන්න. නැහැ මට හොඳට කතා කරන්න පුළුවන්. මට බැරි වේද කතා වෙනස්. විහිළු කරන්න එපා. විහිළු කරන්න එපා හිරන්නේ. මේ දැන් ගොඩාක් වැඩ තියෙනවා මේ අඩුමතර මෙයාගේ පොඩි කාලේටවත් අපි තව ගියේ නෑ. යන්න බැරි වුණා. හරිද? මේ දැන් තව ලෑස්ති කරගෙන ඉන්න ඔයා මේ නිවුස් එකක් රීඩ් කරන්න. අපි කරමුද ඒක? හරි. ආයුබෝවන් මේ ඔබ එක්වන්නේ රාජකීය ප්‍රවෘත්ති විකාශයත් සමගින් පුවත් සංස්කරණය සහ ප්‍රකාශය මනුදිනී මෙත්සරා. මුලින්ම පුවත් සිරස්තල. පොලිස් ශිෂ්‍ය බට ඛණ්ඩය ප්‍රථම වරට රාජකීයට නමගු අත්දැකීමක් එකතු කරයි. දැන් එම පුවත සවිස්තරාත්මකව පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ පොලිස් ශිෂ්‍ය බට ඛණ්ඩය හා පොලිස් ජීවිතාරක්ෂක ඒකකය එක්ව සිදු කරනු ලැබූ ජීවිතාරක්ෂක පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කළ ශිෂ්‍ය බටයින් විසින් පොසොන් පොහෝ දින සිට දින 3ක කාලයක් පුරාවට පොළොන්නරුව නගරාශ්‍රිත පිහිටි පරාක්‍රම සමුද්‍රය ඇතුළු ජල පෝෂිත ප්‍රදේශවල සිදු කරනු ලබන විශේෂිත පුහුණු රාජකාරී කටයුතු පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සමග එක්ව සිදු කරනු ලබයි. දැන් නැවතත් පුවත් සිරස්තල. පොලිස් ශිෂ්‍ය බට ඛණ්ඩය ප්‍රථම වරට රාජකීයට නවගු අත්දැකීමක් එක් කරයි. රාජකීය පුවත් ප්‍රකාශය මෙතකින් නිමාවට පත් වෙනවා. ඔබ සැමට සුබ දවසක්. පුවත් විකාශයතකින් නිමා වුණාට අපි back to back challenge එකකට තමයි යන්න ලෑස්ති වෙන්නේ. අපි දෙනවා තව challenge එකක්. පෙන්වනවා පින්තූර තුනක්. මනුදිනී අඳුන ගන්න ඕනේ ඒ මොනවද කියලා. ලෑස්තිනේ? හරි. දෙන්න අපිට මාළු යාළු මාළු. හැබැයි හොඳයි ඉතින් පොළොන්නරුවේ නේද පරාක්‍රම සමුද්‍රය තියෙනවා දෙකේ ඇල තුනේ ඇල රෙමේ තියෙනවා මාළු ඉන්නවා මේ මාළු ඒ ඇලවල වල ඉන්නවද කියලා පොඩ්ඩක් බලන්න අඳුරනවද කියලා පළවෙනි එකේ ඉන්නේ බන්දුල පෙතියා කවුද දන්නවද බන්දුල පෙතියා හරිද ඊගාව එක්කෙනා දෙවෙනි එකේ ඉන්නේ බුලත් හපයා ඊළඟ එකේ ඉන්නේ ගල්පරුණාව හරි ගල් පාඬරුවා ගල් පාඬරුවා බඩිකම් බයින නමක් වෙයි ගල් පාඬරුවා බුලත් හපය බන්දුල පෙතියා අපි බලමු මේ කවුරු ගැනද ඔයා ටිකක් විස්තර කරන්න කිව්වොත් දන්නවද මේගොල්ලෝ ගැන බුලත් හපයා ගැන පුළුවන් කියන්න බලන්න බුලත් හපයා කියලා කියන්නේ ලංකාවේ ගත්තොත් සාමකාමීත්වය නිරූපණය කරන මත්ස්‍යයෙක් කියලා අපිට හඳුන්වන්න පුළුවන් ඒ වගේම තමයි ලංකාවේ ගොඩක්ම මේ කැලණි ගඟ නිල්වලා ගඟ ආශ්‍රිතව තමයි බහුලව අපිට දකින්න ලැබෙන්නේ. සාමාන්‍යයෙන් මත්ස්‍යයන්ට හැදෙන රෝගයක් තමයි මේ සුදු තිත් රෝගය කියලා කියන්නේ. මේ බන්දුල පෙතියාගේ බුලත් හපයා කියන මේ මාළුවට ගොඩක් ඒ රෝගය ඉක්මනින්ම වැළඳෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම තමයි ලංකාවට ඒකදේශික මත්ස්‍යයෙක් විදිහට ගන්නත් පුළුවන්.
හොඳයි නේද ෂෝක් ළමෙක් මේ තව චැලෙන්ජ් එකක් දෙමුනේ. ඔව් තව චැලෙන්ජ් එකක් දෙන්න ඕනේ. යාගේ ඊට කලින් අපි මතක් කරලා ඉන්න වෙයි නේද මේ කැලීන් ගැන. කැලීන් ගැන මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ අපි දන්නවා මේ ගෙදරක එක එක වයස්වල කට්ටිය ඉන්නවනේ. එතකොට එකම සබන් කැටේ පාවිච්චි කරන එක අපේ සමට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මේ අපි දන්න එක එක වයස්වල අයට චෝටිම බබාලාට තියෙන අර සොෆ්ට් ස්කින් එකක් ඊළඟට ටීනේජ් වයසට එනකොට අර වර්ධනය වෙන සමක් තියෙනවා. ඊළඟට වැඩිහිටි වයසට එනකොට පරිස්සම් කරගන්න ඕන හැමක් තියෙනවා. ඉතින් ඔය ඕනම වයසකට ගැලපෙන විදිහට කැලේ නිෂ්පාදන පෙළක් ඩෙල්මා නිවසින් එනවා. ඉතින් ඒ තමයි කැලීන් බේබි සෝප් එක, ටීන් සෝප් එක, කැලීන් බියුටි සෝප් එක. ඉතින් ඔය විදිහට ගෙදර ඕනම වයසක කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් විදිහට සෞඛ්‍ය ආරක්ෂිත සබන් පෙළක් තමයි කැලීන් වෙතින් අපිට එන්නේ. හැම ආරක්ෂාව වගේම ඇඟේ පෝෂණයත් ඉතාම වැදගත්. අනිවාර්යයෙන්. පෝෂණය කියලා කියන්නේ ප්‍රෝටීන් අපේ ජීවිතයට දිනපතා ඕනේ. ඉතින් දවසේ ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් 38ක් සපුර ගන්න පුළුවන් සමපෝෂ වලින්. ඒ නිසා තමයි අපි කියන්නේ පෝෂණයේ ෆස්ට් එක. සමපෝෂ. අනිත් එක අපේ අම්මලා අවුරුදු 25ක් මේ සමපෝෂ රහ දන්නවා. අම්මලා පොඩි කාලේ ඉඳලා කාලා තියෙන නිසා තමන්ගේ දරුවන්ටත් බොහොම විශ්වාසයෙන් පෝෂණ අතිරේකයක් විදිහට ආහාර වේලට එකතු කරනවා සමපෝෂ. ඉතින් සමපෝෂ අසම සමයි. ඒ නිසායි අපි කියන්නේ විශ්වාසනීයත්වයේ ෆස්ට් එක CBL අසම සමපෝෂ කියලා. දැන් ඒ කියන්නේ කෑවා නෑවා හරි. දැන් මියුසික් ඕනේ. අපි මේක මේ කීබෝඩ් වාදනයක් එක තමයි රස විඳින්නේ. වා ඉන්ස්ට්‍රුමන්ට් කීයක් විතර ප්ලේ කරනවද? මම දැනට වයලින් කරනවා. කීබෝඩුත් පුළුවන්. දැන් මම ආසයි දැන් තබ්ලාවයි ෆ්ලූට් එකයි දැන් කරගෙන යන්න කියලා හිතාගෙන ඉන්නවා. කියන්නේ තනියම සංගීත කණ්ඩායමක් දාන්න දෙතන්නේ. නෑ ඉතින් හැමදේම පුරුදු වෙන එක හොඳයි නේ. හැම ඉන්ස්ට්‍රුමන්ට් එකක්ම ආසයි දෙන්නේ. අපි එහෙනම් ඔන්න ඔයාගේ ලස්සන කීබෝඩ් වාදනයකින් යන්න ලෑස්ති වෙනවා බ්‍රේක් එකකට. ඊට පස්සේ අපි යනවා දිගටම අපිත් එක්ක ඉන්න මේ චරණ ටීවී දඩබ්බරයි හපන්න.
බේබි සෝප් රුපියල් 90කට. කැලින් බේබි පොඩි හැමෝටමයි. දඩබ්බරේ හපන්න ප්‍රෝග්‍රෑම් එකත් එක්ක බ්‍රේක් එකකින් පස්සේ ආයෙම එකතු වෙන්නේ. අද මනුදිනී එක්ක තමයි අපි ප්‍රෝග්‍රෑම් එක කරගෙන යන්නේ. ඇත්තටම මේ මනුදිනී ගැන කතා කරන්න දේවල් ගොඩයි. මනුදිනී කරලා නැත්තේ මොනවද කියලා අහුවොත් වැඩේ ලේසි වෙනවා. එච්චර දේවල් කරලා තියෙනවා. ඉතින් අපි කතා කරගෙන යනකොට මේ චිත්‍රත් ඇඳලා තියෙනවා ෂෙනා. ඔව් චිත්‍රත් අයිනේ මම මේක මේව කරගත්තා. හරි. අපි ඉස්සලා මේක පෙන්නලා ඉමු. නැත්නම් ඕක හෙන ප්‍රශ්නයක් වෙනවා. මේ මොනවද මනුදිනී? මේ දිග ඕක අයියේ මම බාල දක්ෂිකා කරනවා ඉස්කෝලේ. ඕක ප්‍රෙසිඩන්ට් ගයිඩ් එකට අපිට ගොඩක් දේවල් කරන්න තියෙනවා. විශේෂයෙන්ම කරන්න තියෙන්නේ සර්විස් ප්‍රොජෙක්ට් එක. ඒ කියන්නේ ප්‍රජා සත්කාරයක් කරන්න තියෙනවා. ඊට අමතරව තව ඔය බැච් ඔක්කොම තියෙන්නේ ප්‍රෙසිඩන්ට් ගයිඩ් එකට ඕනෑම තමයි එක එක ඒවාට වෙන වෙනම අපි ප්‍රොජෙක්ට් කරන්න ඕන. ප්‍රොජෙක්ට් එක්සෑම් තියෙනවා. ඒවා කරලා මේ ටෙස්ට් පැනල් එකක් ඉන්නවා. ඒ මැඩම්ලා ගාවට ගිහිල්ලා සයින් කරගත්තාම අපිට ඔය බැච් එක හම්බ වෙනවා. ඒතර අර ටිකත් ඔහොමම කියාගෙන යන්න මේ මොනවද තියෙන බැච් තියෙනවා මිඩල් එකක් තියෙනවා මේක මම කලින් හිටපු ඉස්කෝලේ සේවමුක්ති ඉස්කෝලේ අන්න අපිට ඒක ආවේ නෑ අපි පොඩි කාලේ ගියේ නෑ. පොඩි කාලේ ගියේ නෑනේ. කියන්නේ කලින් කොහෙද හිටියේ? මම පෙරපාසල් කාලෙන් පටන් ගත්තොත් මගේ පෙරපාසල තමයි ශ්‍රී රාහුල පෙරපාසල. ලොකු ටීචර් ගංගා ටීචර්, පොඩි ටීචර් විසෝමණික ටීචර්. මට මොන්ටිසෝරි කාලේ අමතකම නොවන මතකයක් තියෙනවා මේ මට බත් කවපු විදිය. ඒ කියන්නේ මම පොඩි කාලේ ඉඳලම කෑමට හොරයි කියලා අම්මා කියලා තියෙනවා. පොඩි කාලේ ඉඳලම කෙට්ටුයි. ඒ හින්දා මේ ටීචර් කියලා තියෙනවා අනිවාර්යෙන් මැල්ලුමක් එක්ක බත් එකක් දාලා එවන්න කියලා. කොහොම හරි ඉන්ටර්වල් එක ඉවර වුණත් නැතත් මං කරේ බත් එක්ක ආපු එක තමයි. කියන්නේ ටීචර් කැවුවා බත් එක. බත් එක ඉවර වෙනකම්ම කවලා තමයි ගෙදර යව්වේ. ඉතින් ඒක තමයි මට මොන්ටිසෝරි කාලේ තියෙන මේ ලොකුම මතකය. ඊට පස්සේ මුලින්ම ගිය ඉස්කෝලේ මුලින්ම ගියේ මම විජයරාජ මහාවිද්‍යාලයට. ඒක ගමේ ඉස්කෝලේ. ඊට පස්සේ මම සේවමුක්ති ඉස්කෝලේ යනවා. සේවමුක්තේ මා කඳවුර මහාවිද්‍යාලය. ඒකේ තමයි මම ශිෂ්‍යත්වය කරන්නේ. ඊට පස්සේ ශිෂ්‍යත්වයට ලකුණු 178ක් අරගෙන පාස් වෙලා තමයි පොළොන්නරු රාජකීය විද්‍යාලයට එන්නේ. හරි. එතකොට බැච් ටිකත් ඔහොමම කියන්න මොනවද කියලා? මේක සේවමුක්තේදී මම උපප්‍රධාන ශිෂ්‍ය නායිකා හිටියා. මේක දැනට රොයල් එකේ මම ශිෂ්‍ය නායිකාවක් විදිහට වැඩ කරනවා. දහම් පාසලේ උපප්‍රධාන ප්‍රධාන විදිහට වැඩ කරලා තියෙනවා. මේක ඉස්කෝලේ බෞද්ධ සංගමයේ බැච් එක. මේක දහම් පාසල් බැච් එක. මේක බාල දක්ෂිකාවල වොගල් එක. මේක ලෝක බාල දක්ෂිකා සංගමයේ සමාජිකාවක් එක. මේක ලංකා බාල දක්ෂිකා සංගම එක. හරි හරි. නැගී විසල් ශිල්ප නෞකාවේ සයුරු යාත්‍රා යෙදුණු කාලයේ 6 වසරක සොඳුරු මතකේ ඇත මා හද ගැඹුරු පතුලේ විකසිත සිනාමල් ගොමුවක් මැද ගැලූ කඳුළු මුතුවැල් ගොන්නක් මැද කෙමෙන් වියකුණු සොඳුරු මොහොතවල තිබුණි මතක ඔබ හා රැඳී තැන්වල. දැන් මේ කවිය කාගේද? මනුදිනී කවි ලියනවා. හරිද? ඒ වගේම මනුදිනී චිත්‍ර අඳිනවා. මනුදිනීට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්. මේ බලන්න. ලස්සනට එයා චිත්‍ර අඳිනවා. හරි ලස්සනට ඒ කලර්ස් එයා ගලපලා තියෙනවා. ඊට පස්සේ මේ යාගේ තව චිත්‍රයක්. රයිට්. එතකොට මේ චිත්‍රات අඳින්න පුළුවන් තවත් ටිකක් තියෙනවා. මේ පෙන්සිල් වලින් කරපු පෙන්සිල් ආර්ට් එකක් තියෙනවා. වැටලෙනවා ඉතින්. හරි. ඉතින් හරිම ලස්සනට එයා පේන්ට්ස් කරනවා. මේ ඒ අතරතුර මොකද කරන්නේ? කැලින් පැනේට දැන් O level කරා අමාරු විෂය මොකද්ද? ඔක්කොම ලිව්වා ඉතින් හොඳට මොනවා වෙයිද දන්නේ නැහැ. වෙන්න ඕන හරි වෙලා ඉවරයි. වෙන්න ඕන හරි වෙලා ඉවරයි දැන්. ගන්නකො බලන්න බොක්ස් එකට. අපිට පාස් කරන්න බෝල් එකක් ෂෙනල් අයියන් පාස් කරන්න අපිට අදාළව ප්‍රශ්නයක් දෙනවා. පාස් කරන්න. ක්‍රීඩා කෞසල්‍ය නම් එච්චර නෑ වගේ. නම්බර් 1. පළවෙනි ප්‍රශ්නය. යුරෝපයේ දක්නට ලැබෙන ප්‍රසිද්ධ වනාන්තරයක් නම් කරන්න. බ්ලැක් ෆොරෙස්ට්. බ්ලැක් ෆොරෙස්ට් යුරෝපයේ කළු වනාන්තරය. අපි යනවා දාන්න දෙවෙනි ප්‍රශ්නය. නම්බර් 10. දෙවෙනි ප්‍රශ්නය. කුම්කුම සෑදීමට භාවිතා කරන මල කුමක්ද? ක්‍රොකස්. හරි. අපි යනවා තුන්වෙනි ප්‍රශ්නේ. තව ප්‍රශ්නයක්. තව ප්‍රශ්නයක් තියෙනවද? තියෙනවා නේ. right number 5. තුන්වෙනි ප්‍රශ්නය. මුහුදු ජලයේ බහුලවම අඩංගු වායුව කුමක්ද? ඔක්සිජන්. ඔක්සිජන් වායුව. හරි. චුට්ටක් දෙන්න. බොක්ස් එක දෙන්න. එතකන් හිරන්න ගන්න මෙයාගේ සහතික පත්‍ර ටික අපිට කාලය ඉතා ඉක්මනින් ගෙවිගෙන යනවා. මනුදිනී පොළොන්නරුව ඉඳලා ඇවිල්ලා එයාගේ දක්ෂතා සෑහෙන්න ගොඩක් තියෙනවා. ඒ නිසා මේ අපිට වෙලාව
පිළිබඳ ගැටලුවක් තියෙනවා. හරි. මේ සහතික පත්‍ර ටික ඔක්කොම එයාට මේ විශාරද එක්සෑම් එකේ එක එක්සෑම්ස් වලට සහභාගී වෙලා ගත්ත ඒවා. ඊට පස්සේ මේ සහතික විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙයත් මේ ගත්ත ජයග්‍රහණ ගොඩක් ඇති මෙතන. අනවුන්සිං වලින් අර මේ ගොඩක් ඇති. තවත් සහතික ටිකක් තියෙනවා. හරිද? මෙන්න මේ සහතික ටික. right. අතිශය දක්ෂ දැරිවියක් නේද? ඉතින් මේ ඔයාට කාවද මේ වෙලාවේ මතක් කරන්න තියෙන මෙච්චර දුර ගමනක් ඉන්න වගේ පිටිපස්සෙන් හිටියේ කවුද? මම මුලින්ම මතක් කරන්න ඕන අය මගේ අම්මයි අප්පච්චි. මගේ හැම වැඩකටම යොද සෙවණැල්ලක් වෙන්නේ දෙන්න. ඒ වගේම තමයි මම විශේෂයෙන් මතක් කරන්න ඕන තුන්දෙනෙක් ඉන්නා මේ වෙලාවේදී. ඊට කලින් මම කැමති අප විද්‍යාලයේ විදුහල්පතිතුමා ගරු අයිකේකී රවිරාජ විජේවංශ මැතිතුමාත් ආදරණීය ආචාර්ය මණ්ඩලයත් මම මේ අවස්ථාවේදී තමත් ගෞරවයෙන් මතක් කරනවා. ඒ වගේම මම විශේෂයෙන් මතක් කරන තුන්දෙනා තමයි මගේ දහම් පාසල ශ්‍රී ඉන්දසාර දහම් පාසල අප විහාරාධිපති ස්වාමීන් වහන්සේ නම කියන්න අවසරයි. ඕතලාවේ ඉන්දසුමන හිමි. උන්වහන්සේ එදා මට භක්ති ගීත වැඩසටහනේ මුලින්ම මයික් එක අතට දුන්න හින්දා තමයි අද මම මේ තැන ඉන්නේ. උන්වහන්සේට මම මේ අවස්ථාවේදී ගෞරවපූර්වක ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඒ වෙලාවේදී සුරංග විජේතුංග මහතාටත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මානනීය සුජීවනී ගුරු මෑණියන්ටත් ජාතික රූපවාහිනී ළමා වැඩසටහන අධ්‍යක්ෂක විශ්‍රාමික සුරනිමල ජිනේන්ද්‍රසිංහ මහතාටත් මම මේ අවස්ථාවේදී ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මගේ ජීවිතේ අමතක නොවන මතකයන් ජීවිතයට දුන්න මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය උනේ දෙන්න. මම මේ අවස්ථාවේදී ඒගොල්ලන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පෙර පාසල් කාලේ ඉඳලා මේ වෙනකම්ම මට ගුරු හරුකම් ලබා දීපු මගේ ආදරණීය ආචාර්ය මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙනවා. සෑහෙන පිරිසක් ඉන්නවා. හරි. මේ අතරතුර ඔයාගේ තව තියෙනවා මේ ජන කවි ලස්සනට වඩා ගායනා කරන්න පුළුවන්. පොඩි කොටසක් ගායනා කරමුද ඉක්මනට? තන්නනේ දෙන්නා දෙපොලේ දක්කනවා කටු කැනේ ගාලනු නිහා වද දෙනවා හපුතලේ කන්ද දැකලා බඩ දනවා පව් කළ ගුණෝ ඇද පාන් හපු තල් යනවා හපුතලේ නෙවෙයි දැන් හිරන්යා යන්නම වෙනවා පොළොන්නරුව බලා. හරිද? පොළොන්නරුවට යන්න කලින් අපි ඔයාලට දෙනවා වටින gift එකක්. කැලීන් වල තියෙනවා. ඔයාලට ඔය gift එක දෙන්න කියලා. ඇත්තටම මේවා ගැන හරි සතුටුයි. පොළොන්නරුව ඇත්තම අර දැන් ආට් වලින් ගේමක් ගහලා ඉස්සරහට යන්න නම් අපිට මේ කොළඹට එන්න වෙනවා. ඉතින් කොළඹට එනවා කියන එක ලේසි නෑනේ. පොළොන්නරුව කිලෝමීටර් 200කට විතර වැඩියෙන් තියෙනවා. නමුත් ඔයා ලස්සනට වාගේ ගමන හරි අලංකාරවත් විදියට හදාගෙන ඉස්සරහට යනවා. ඉතින් අපිට ඔයාව ගොඩක් වටිනවා. ඒ නිසා ඔයාට අපි සුබ පතනවානේ. වාගේ ඉලක්ක වලට යන්න ලැබේවා කියලා. ඔව් මනතිනීට මොකක්ද අනාගත බලාපොරොත්තුව මනතිනී? මම අකි කැමති මේ මීඩියා පැත්තෙන් ඉස්සරහට යන්න තමයි ටීවී channel එක එහෙම ඩබින් කරන්න එහෙම කැමති. මීඩියා පැත්තෙන් ඉස්සරහට තමයි announcer කෙනෙක් විදිහට හරි. හරි. ඒ හීන හැබෑ වෙන්න කියලා අපි මනතිනීට විශ් කරනවා. ඒත් එක්කම ඉතින් අත ගිහින් එන්න තමයි වෙලාව ලැබිලා තියෙන්නේ. අරත් අපි කැලින් එක්ක වැඩසටහන මේ විදිහට අරගෙන ආවේ 100%ක් අපේ දෙයක්. කැලින් සභා නිෂ්පාදනත් බොහොම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තමයි අපිත් එක්ක හිටියා අසම සම සමපෝෂ අවුරුදු 25ක අපේ අම්මලාගේ විශ්වාසය දිනාගත්ත සමපෝෂ හිටියා. ඒක ගැනත් අපි මතක් කරනවා. විශ්වසනීයත්වයේ ෆස්ට් එක අසම සම සමපෝෂ එන්නේ CBL නිවසින් කියලා මතක තියාගන්න. එහෙනම් මනදෙනි බොහොම ස්තුතියි.
ඔයාටත් බොහොම ස්තුතියි අද වැඩසටහන සඳහා සහභාගී වුණාට. අපි එහෙමනම් යනවා යන්නේ නිකන් නෙවෙයි මනුදිනික තවත් ලස්සන සින්දුවක් රස විඳින්න අවස්ථාව දීලා. යා අයියෝ සාමියකේ ටැමිල් වර්ෂන් එක කියන්න බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. එහෙමනම් ඔන්න සින්දුව කියන්න අවස්ථාව දෙනකම් අපි යනවා. බලපු හැමෝටම thank you මේ දඩබ්බරයි. වන්නු. අයියෝ සාමි නීනක වේනා පොයි පොයා සොනියේ මතිනදු පොදුම් മനസാറ്റി നീ വെളുപ്പേസിനായി അടനി സൊല്ലനി മനസനാ അയ്യോ സാമി നീ എനക്ക് വേണാ പോയി പോയാ സൊനിയെ മാറ്റിനതു പോതും Saami ni enak vena, poi